සුබ දවසක් ඔබ සියලුම දෙනාට. O level සම්මාන දෙකක් විතරක් තියෙන අයෙකුට ඉතාමත් පහසුවෙන් රුපියල් 55000කට ආසන්න වැටුපකට යන්න පුළුවන් ජොබ් එකක් ගැන කියන්න තමයි අද මේ වීඩියෝ එක ඔබට ගෙන එන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ ජොබ් එක, මොනවද ඒකට තියෙන්න ඕන සුදුසුකම් සහ ඒකට අයදුම් කරන්නේ කොහොමද කියලා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 3 වෙනි ශ්‍රේණියේ කාර්ය සහායක තනතුර සඳහා සිවිල් සේවකින් ස්ථිර පදනමින් බඳවා ගන්නා මේ දිනවල ඉතින් ඒ තනතුර සඳහා තමයි මේ වෙනකොට අයදුම්පත් කැඳවලා තියෙන්නේ. එතකොට මේ තනතුරට අයදුම් කරන්න ඔබට තියෙන්න ඕනි මූලික සුදුසුකම් විදියට ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. ඒ වගේම සෑම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය සඳහා අන් සෑම අයුරකින්ම ශාරීරික වශයෙන් යෝග්‍ය විය යුතු අතර තනතුරුවේ රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික යෝග්‍යතාවයකින්ද විශිෂ්ට චරිතයකින්ද යුක්ත වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේකේ වයස් සීමාව විදිහට සඳහන් කරලා තියෙනවා වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනි කියලා. අපි බලමු මේ තනතුර සඳහා තියෙන්න ඕනි අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. ඒ සඳහා තියෙන්න ඕනි අධ්‍යාපන සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ O level exam එකෙන් එක්වරකදී විෂයන් 6කට නොඅඩුව යටත් පිරිසෙන් සම්මාන දෙකක් සහිතව සමත් වෙලා තියෙන්න ඕනි කියන එක විතරයි. එතකොට ඔබ මේ සඳහා අයදුම් කරනකොට අනිවාර්යයෙන්ම O level exam එකේ result sheet එකේ ෆොටෝකොපි එකක් අමුණලා යවන්න ඕනි. මේ වැටුප් පරිමාණය ගැන කතා කරොත් රුපියල් 40000ක මූලික වැටුපකින් මේ තනතුර ආරම්භ වෙනවා. එතකොට සියලුම දීමනා සමග ඔබට රුපියල් 55000ක පමණ වැටුපකට යන්න පුළුවන් ආරම්භයේදීම. ඉතින් මේ තනතුර සඳහා අයදුම් කිරීමේදී ඔබ මේ දැක්වෙන ආදර්ශ අයදුම් පත්‍රය අනුව සකස් කරගත් අයදුම් පත්‍රයක් අධ්‍යක්ෂ සිවිල් පරිපාලන ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුර කියන ලිපිනයට 2026 5/15 දිනට හෝ ඊට ප්‍රථම ලැබෙන විදිහට ලියාපදිංචි තැපෑලෙන් එවන්න ඕනි. ඔබගේ පහසුව සඳහා මම මේ ආදර්ශ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක මගේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔබට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ ආදර්ශ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන ඒ අනුව ඔබේ අයදුම් පත්‍රය සකස් කරන්න. ඉතින් මේ විදිහට තමයි මේ තනතුර ගැන මේ දැන්වීමේ සඳහන් වෙන්නේ. ඉතින් ඔබත් O level සමත් සම්මාන දෙකක් සහිත අයෙක් නම් ඔබට ඉතාමත් පහසුවෙන් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ තනතුර සඳහා අයදුම් කරලා බලන්න කියලා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකාවේ තියෙන තවත් රාජ්‍ය රැකියා අවස්ථාවන් සම්බන්ධ වීඩියෝ වලින් ඉදිරියටත් ඔබ හමු වෙන්න අප බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී ඉන්න අපිත් සමගම ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි.